වෙල ළඟ පැල්පතට වෙලා මෙහෙම ඉද්දි හාන්සියක් දාගෙන ඉද්දි නියමම වයිබ් එකක් තියෙන්නේ. වෙන්න. මෙන්න ගයිස් තියෙනවා සුපිරි කෑමක්. ඔයාලා ආස කරන කෑමක්. විරලු අච්චාරු මේක නියම රෙසිපියට හදලා තියෙනවා. පැන රාත් තියෙනවා, සැරත් තියෙනවා. මෙන්න බලන්නකො කොහොමද? ඒ වගේම ඔන්න තෙලිජ් එකක් උණු වේගෙන යන ගම. සුපිරි තෙලිජ් එකක් උණු වේගෙන යන ගම. හායි ගයිස්. ඔන්න මම අපේ පැහිච්ච ගොයම් යායත් එක්ක කන්න යන්නේ නියම කෑමක්. මෙන්න බලන්නකො. තියෙන ඔන්න අපිට රොටි කන්න. ඒ වගේම යන්නේ පැල්පතට. ඔන්න අපේ දිරාපත් වුණ පැල්පත තියෙනවා. පැල්පතේ ඉඳගෙන සැරට ලුණු මිරිසක් එක්ක උණුවට දැන් හදාපු රොටියක් කමු. රයිට්. ඔන්න පැල්පතේ ඉඳගෙන අන්නයි තියෙන්නේ රොටි අද. හරි. උණුවට තියෙනවා. නියමයි. කාලා බලමු. යක් වැඩියෙන් දාගත්ත මේක සැරට ඇදුවා කියලා කිව්වා. මොනවද? සැරයි හොඳට ඇඹුල් ගතියකුත් තියෙනවා. දෙහිත් දාලා. නියමයි. මෙන්න. සැර පොඩ්ඩක් වැඩියෙන් දාගත්තා. අක්කමගේ අක්කා දවුනේ. නියමයි. නේ? ඔය කෑව? නෑ. ඔය කෑල් කඩක් දෙන්න. ආ මේ එන්නකො. කෑවේ නෑ. එන්නකො එන්න. මං කන්නේ ඕවා. නෑ කාලා බලන්නකො. මේව නැතු කන්නේ මං. ආ පොඩ්ඩකින් වැඩි. ආ ඉතරක් දෙමු. සසයිද? ආ එන්නකො ආ මේකෙන් තව ටිකක් කන්න. මම අම්මා සාතුවට කටේනකෝ. නියමට තියෙනවා. දැන් මේකත් එක්ක ඉන්ග්‍රීඩියන්ට් ටිකක් හදන ගමන් තියෙනවා. උණුවට සැරට නියමයි. පැල්පතේ ඉඳගෙන මේ වෙලාවේ හවස් වෙලා විතර බැහැගෙන යන වෙලාවේ රොෂාකේම දාලා රොටියක් අද්දි සැරට පොඩ්ඩක් තියෙන්නත් ඕනේ. ඒක වෙනම වයිබ් එකක්. මේකත් එක්ක උණුවට සැරට යන්න ඕනේ ඉගුරු ප්ලේන්ට් එක. ඉන්නවන් තවත් මිරිස් ටිකකුත් දාගෙන රොටි කැකුත් ගෙනාව හොඳට කර වෙච්ච රොටියක්. කර වෙච්ච රොටියක් ගෙනාව මේ භාගයක් තියාගමු. තව සුපිරි කෑමක් තියෙනවා ඒකත් එක්ක කන්න. මේක කමු. උණුවේ ක්‍රිස්පි ගතියට නියමට තියෙනවා සැරත් දාලා තියෙනවා ගාන්න. අඹුලුත් දාලා ලුණුත් දාලා නියමයි. අපේ මැටි ගහපු පැල්පතින් තමයි දැන් මේ කන්නේ. ඒ වගේ මොන්න ඇවිල්ලා ඉන්නවා රෝසි. වා. එයාට තුන්න උණුවට රොටි කෑල්ලක් දුන්නා. ගන්න ළඟට. වගේම ගයිස් මෙන්න බලන්නකෝ මං කන කෑම එකත් එක්ක කන්න තව සුපිරි භාණ්ඩයක් තියෙනවා. මෙන්න. ගෙදර පැහැෙන සුපිරි කිතුල් පැණි එකක්. ඔන්න දැන් උතුරන්න ලං වෙලා තියෙන්නේ. තාමදි. කොහොමද? ඔන්න ඉස්සරහා වෙල්යාය තියෙනවා. ඒත් එක්කම දැන් කුරුළු සද්ද ඇහෙනවා. කුරුල්ලෝ යනවා හවස එයාලගේ ගෙවල් බලා. ඒ එක්කම දැන් ඔන්න අන්තිමට යන්නේ උදේට ලුණු මිරිස් ටිකකුත් දාගෙන. හරි. මේක කාලා නියමට සැරයි
ඒකත් එක්ක තියෙනවා මට සුපිරි ඉඟුරු ප්ලේන් ටිකක්. දුම දානවා. අර මේ සැරත් එක්ක දිවට දැන්න රස්නෙත් එක්ක ඉඟුරු ප්ලේන් ටිකක් කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. වාව් නියමයි. ගාල බොන මෙහා නියමයි. ඒ විතරක් නෙමෙයි තවත් තියෙනවා මේකටම හරියන්නේ නියම එකක්. මේක සැර ටේස්ට් එකක් එක මේම යද්දි තමයි ඒක සුපිරි. හරි. ඔකට තියනවා දැන් මං ගාව තවත් සුපිරි භාණ්ඩයක්. මෙන්න බලන්න. මං රොටි කෑල්ලක් ඉතුරු කරගත්තනේ. තව රොටි තියෙනවා නම් දැන් කන්න බෑ බඩ පිල්ල. මේක තියෙන ඕන්න. ගෙදර උණු කරගත්ත සුපිරි පැණි. ඕන්න. ඕවද? ටිකක් ඇති. ගොඩක් බඩත් පිල්ල තියෙන. වාව්. පැණිත් එක්ක කාලා බලමු. රොටියක. හරි. පැණි රොටි ඇවිල්ලා ඒක වෙනමම වයිබ් එකක්. නියමයි. නියමයි. නියමම ටේස්ට් එකක් තියෙනවා. Thank you Lord. Thank you Father. ඉතින් මේ සෑම දෙයක්ම අපිට රස විඳින්න දීලා තියෙන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන ගමන් මෙන්න තියෙනවා ලස්සන පරිසරය. කුරුළු නාදත් එක්ක. දැන් ඉර වැහලා ගිහිල්ලා තියෙන්නේ. right okay guys එන ඔබ සෑම දිනාටමත් යහපතම ප්‍රාර්ථනා කරනවා.